අද අපි කතා කරන්නේ අවුරුදු 20ක තරුණයෙක් ගැන. මේ වෙද්දි වාහන 500ක් ගොඩ දාපු තරුණයෙක්. මං අවුරුදු 6 ඉඳලා වැඩ ගන්න රිජ්ජේ තාත්තත් එක්ක. හරියට කරද්දී රෝද ස්පේසර් දාලා එළියට ගන්නවා නැත්නම් බුව්වෙල ඔයිල් දාලා එළියට ගන්නවා. මේ බව් BJ1 කියන එක චීන නිෂ්පාදනය කරන්නේ. මේක දැන් බොඩි කිට්ටයක් ඉස්සරහට අපි යූස් කරලා තියෙනවා. මේක දොර දෙක කරලා වැඩ කරගෙන යනවා සාමාන්‍යයෙන්. මේක ඩිසයින් දොර දෙකක් කරලා ඩිසයින් කරෙත්වා. ඔව්. අද අපි ඇවිත් ඉන්නේ කඩවතට. මෙහෙම බැලුවම පිටිපස්සේ තියෙනවා මැරුණු වාහන. පොළොවට පස්සේ ඉච්ච වාහන. ඔබ හිතනවද මේ වාහනයක් ආයි හදන්න ඕනි කියලා? ඔබ ගාව තිබ්බොත්. හැබැයි අද අපි කතා කරන්නේ අවුරුදු 20ක තරුණයෙක් ගැන. මේ වෙද්දි වාහන 500ක් ගොඩ දාපු තරුණයෙක්. පොළොවට පස්වෙච්ච මැරිච්ච වාහන 500ක් ගොඩ දාපු තරුණයෙක්. දැන් ඔබ මේ කතාව අනිවාර්යයෙන්ම විශ්වාස කරන්නේ නැහැ. මම බොරුවක් කරනවා කියලාද හිතන්නේ? අද අපි කතා කරමු කලිඳුත් එක්ක මේ වාහන 500ක් ගොඩ දැම්මේ කොහොමද කියලා. එහෙනම් වැඩසටහන අවසාන වෙනකම්ම බලන්න. කලිඳුත් එක්ක කතා කරමු මේ වාහන 500 කතාව. කලිඳු මට කියන්නකෝ මේ මොකක්ද ඇත්තටම එහෙම මේ පොළොවට පස් වෙච්ච වාහනත් පුළුවන් දෙම ගොඩ දාන්න? ඔව් ගොඩ ගන්න කියන්නේ ගොඩ ගන්න බෑ කියලා අතහැරලා දාපු පරණ ඕනම වාහනයක් මට තියෙන තැන කියන්න මම අරන් ඇවිල්ලා ඕන විදියට එන්නේ වාට ඕන ඕනම තත්යකට ගොඩ දාලා දෙන්න පුළුවන් මට. හරි මේ වෙද්දි සාමාන්‍යයෙන් වාහන කීයක් විතර ගොඩ දාලා තියෙනවද? 500ක් විතර. වාහන 500ක්? ඔව්. සාමාන්‍යයෙන් මේ අපිට අවුරුදු 20ක් වෙනවා. වාහන 500ක් කියන්නේ පොඩි ප්‍රමාණයක් නෙමෙයි. දැන් අපි හිතමුකෝ සාමාන්‍යයෙන් කෙනෙක් වැඩ කරන්නේ ඉස්කෝලේ ගිහිල්ලා ඉවරලා අවුරුදු 16න් පටන් ගත්තත් මේ පොඩි කාලේ එහෙම විශ්වාස කරන්න බෑනේ. මං අවුරුදු 6 ඉඳලා වැඩ ගන්න රිජ්ජේ තාත්තත් එක්ක. එදා ඉඳලා කොහොම හරි දැන්ට අපි සාමාන්‍ය අවුරුද්දකට වාහන 35ක් 35ක් අනිවාර්යෙන්ම දෙනවා අපි. ඒ කියන්නේ මේ දැන් තාත්තත් එක්කමද වැඩ කරන්නේ නැත්නම් දැන් මේ වෙදි තනියෙන් වැඩ කරනවද? කොයි කාලෙත් තනියෙන් වැඩ කරන්න පටන් ගත්තේ? තනියෙන් කියන්නේ දැන් අවුරුදු 4ක් වගේ ඉඳන් තනියෙන් ගැන ඕන වැඩක් දැන් කරන්න පුළුවන්. පොඩි කාලේ තාත්තත් එක්ක හැමදාම ඉස්කෝලේ ඇවිල්ලා ගැරිජ්ජේ වැඩ කරා. ඊට පස්සේ කොහොම හරි O level ඉවරනට පස්සේ ගැරිජ්ජේ දිගටම වැඩට ආවම දැන් ඕනම වැඩක් තනියම කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕන වාහනයක් ගොඩ දාන්න පුළුවන්. හරි එතකොට මේ දැන් මෙච්චර දවස් වැඩ කරේ තනියමද නැත්නම් තාත්තත් එක්කද? මේ කියන්නේ ගෝල්ඩියෝ වැඩ කරන්න කට්ටිය ඉන්නවද කොහොමද තත්ත්වය? අපි දෙන්නම ගැරිජ් එකක් තියෙනවනේ. අපි දෙන්නම විතරයි වැඩ ගන්න මෙතන. ආහ්. අපි දෙන්න ඒ කියන්නේ තාත්තා ටින්කරින් පේන්ටින් ඕනම කරනවා මමත් ඒ විදිහටම කරනවා. එතකොට අපි දෙන්න එකතු වෙලා දැන් වාහන 500ක් විතර ගොඩ දාලා තියෙනවා. 6 වසර ඉතින් පටන් ගත්තා කියන්නේ මං හිතන්නේ දැන් සාමාන්‍යයෙන් ඉස්කෝලේ ශිෂ්‍යත්වයේ ලියලා 6 වසරේ ඉන්න ළමෙක් කියන්නේ හරි පොඩි මේ වගේ පිළිබඳ දැනුමක් නැහැ. මං හිතන්නේ ඒකත් විශේෂ දෙයක්. හරි අපි එමු මොඩිෆිකේෂන් පැත්තට. නැත්තම් මේ පරණ වාහන පැත්තට. ඇත්තට මේ පරණ වාහනයක් දැන් ගොඩක් වෙලාවට විසි කරලා දාලා තියෙනවා ගොඩක් අය පාවිච්චි කරන්න බෑ කියලා. එතකොට සාමාන්‍යයෙන් මේ එහෙම වාහනයක් හදාගන්න හිතනොත් කොයි වගේ තත්ත්වවල තියෙන වාහනද සාමාන්‍යයෙන් ආයි ගොඩ දාන්න පුළුවන්? නැත්නම් ඒ කියන්නේ ගොඩ දාන්න බෑ කියලා තියෙන කොයි වගේ තත්ත්වවල වාහනද? මෙහෙමයි වාහනේ බොඩිය නම් අපිට අදාළ නැහැ. එන්ජින් උයි යට සස්පෙන්ෂන් ඒ ටික හරියට තියෙනවා නම් ඕනම වාහනයක් ගොඩ දාන්න පුළුවන්. එහෙම නැතත් ගොඩ දාන්න පුළුවන් අනිවාර්යෙන් ඕනම වාහනයක් බඩු ගන්න තියෙනවා පරණ වාහන වලට ඕන තරම් දැන් ලංකාවේ. දැන් මම මේ ස්ථානෙට ආවහම එක වාහනයක් දැක්ක තාමත් වාහනේ හැදමින් පවතින්නේ. මේ වාහනේ ලංකාවට මේකයි තියෙන චීනයෙන් ආනයනය කරපු චීනයේ යුද්ධ කාලේ භාවිතා වෙච්ච වාහනයක්. අපි මේ වාහනේ ගැන කතා කරොත් ඒ වාහනේ මොන වගේ වැඩද කරේ කියලා? ඒ වාහනේ දැන් ජපන් 4DR5 Mitsubishi 4DR5 එන්ජින් ගියර්බොක්ස් දාලා තියෙනවා. එතකොට ඒක ඔරිජිනල් එන එන්ජින් තිබ්බේ නෑ අපි ගද්දි උන්ට. ඒකට ඒ එන්ජින් දැන් තියලා තියෙන්නේ දැන් ඉතින් දාවන තත්ත්වයට හදලා තියෙනවා වාහනේ. තව දැන් තියෙන්නේ බොඩි වැඩ තමයි තියෙන්නේ අපිට පේන්ට් එකට ගන්න. හරි දැන් මම කලින් කිව්වනේ මේ ලංකාවටම එකක් වෙච්ච වාහනයක් මෙතන තියෙනවා කියලා. මේ තමයි ඒ වාහනේ චීනෙන් ආපු වාහනයක්. මේ මට කියන්නකෝ දැන් මේ වාහනේ පිළිබඳව පොඩි විස්තරයක් කරමු අපි පොඩ්ඩක් වාහනේ අරලා බලලා පොඩ්ඩක් මේක මේ බව් BJ1 කියන එක චීන නිෂ්පාදනය කරන්නේ. එතකොට මේක ඒ කාලේ යුද්ධයට ආපු වාහනයක් චීනෙන්. එතකොට මෙහෙට කවරේ ආනයනය කරලා දැන් මේක අවුරුදු 5ක් 6ක් වගේ අයින් කරලා තිබ්බ එක තැනක. පොල්ලෙලි පටෝලා අපි ගිහිල්ලා බැලුවා. බලලා අපිට වාහනේ හරියන නිසා අපි අරන් ආවා. දැන් මේක දාවන තත්ත්වයට හදලා තියෙන්නේ. දැන් මේ ටයර්ස් එහෙම ගලවලා තියෙනවා. හැබැයි ටයර්ස් ගලවලා තිබ්බත් මේක දාවන තත්ත්වයේ තිබිලා තමයි. මොකද ඒ ටයර්ස් ටික ගැලෙව්වේ මේක. මේක බ්‍රේක් හදන්න.
බ්‍රේක් චුට්ටක් මදි තිබ්බේ. දැන් බ්‍රේක් හදන්න ගලවලා තින්නේ. දැන් මේක රෝද හතර දාලා බැටරිය දැම්මොත් මේක පැදලා යන්න පුළුවන්. දැන් මේක මේ සාමාන්‍ය හොඳම තත්ත්වයකට ගන්න තව ඔච්චර කාලයක් විතර ඇයිද මේ ගොඩ දාන්න? මේක නම් සාමාන්‍ය තව මාසයක් වගේ අපිට තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේක අපි දැන් කෙනෙක් කස්ටමර් කෙනෙක් කරන් තියෙන්නේ. ඔව්. අහනේ මාසෙන් වගේ අපි තව දෙන්න ඕනේ මේක වාහනේ වැඩි වෙර කරලා. හරි. ඉතින් මේකේ මේ එන්ජින් එකත් මාරු කරගුවා පොඩක් මට පෙන්වන්න කොහොමද මේ මාරු වෙලා තියෙන්නේ? මේකේ 40R5 Mitsubishi 40R5 engine gearbox දාලා තියෙන්නේ. ඒ කියන්නේ මේකේ එන්නේ චීනා චයිනීස් එන්ජින් එකේ එන්නේ. ඔව්. දැන් ඇත්තට මේව හොයාගන්නේ නැතුව. දැන් ජපන් බඩු තමයි ගොඩක්ම දාලා තියෙන්නේ. ඒ කියන්නේ බ්‍රේක් පැනල්, ක්ලච් පැනල් ඔක්කොම ජපන් බඩු වලට තමයි දැන් මේක හදලා තියෙන්නේ. ඔව්. මොකද චීන බඩු දැන් ගන්න නැහැ. ඔව්. ඉතින් එහෙම තමයි මේකේ වැඩ යන්නේ. ගොඩක් මේකට ජපන් පාර්ට්ස් තමයි අපි යූස් කරන්නේ. හරි. ඉතින් මේ මෙතනත් මේ වාහන ගොඩක් දාලා ගෙනලා දාලා තියෙනවා මේ මට කියන්නකෝ දැන් මේකත් ටිකක් මේ හොඳටම දිරලා ගෙනාපු වාහනයක් වගේ කොහොමද මේ වාහනේ ආවේ කොහොමද මේ වාහනේ විස්තරේ මේකත් මට අපේ පේජ් එක කරා ආවේ මේක අවුරුදු 19ක කෙනෙක්ගේ මේ වාහනේ එතකොට මේක දැන් ගේද්දි අපිට ගොඩක්ම මේක يعني දිරලා තිබ්බේ සම්පූර්ණ හදලා මේක ඕන කියලා මම ගෙනත් දුන්නා එතකොට මේක දැන් බොඩි කිට් එකක් ඉස්සරහට අපි යූස් කරලා තියෙනවා මේ පස්සේ හදපු දේවල් තියෙන්නේ නේ ඔව් ගොඩක් ඒ කියන්නේ දැන් මේකෙත් දැන්ට වැඩ ගොඩක් ඉවරයි මේකත් සාමාන්‍ය තව මාසයක් වගේ ඇතුළත වැඩි ඉවර වෙනවා මේක අපි පොඩ මේකේ අරලා බලමුද පොඩක් කොහොමද කියලා ඇතුළ මේක මේ නිසා මේකේ වාහනේ ඔරිජිනල් එන්ජින් එක තියෙනවා ඔරිජිනල් එන්ජින් එකමයි තාම තියෙන්නේ ඔව් එතකොට මේකේ මොඩිෆිකේෂන් වෙලා තියෙන්නේ බොඩිය තමයි බොඩියේ එතකොට වීල් ලොකු වීල් දාලා තියෙනවා මේකේ විශේෂත්වය මම හිතන්නේ මොඩිෆිකේෂන් එකත් ඔයාම ඩිසයින් කරන මොඩිෆිකේෂන් එක අපේ මේ විදිහකට යන්නේ ඉතින් තහඩුවෙන් තමයි ඔක්කොම අපි පාවිච්චි කරලා තියෙන්නේ ෆයිබර් මේ වලට සෙට් වෙන්නේ නැහැ ඒ කියන්නේ පරණ වාහන දෙදරන වැඩි ඉතින් ඒකත් එක්ක තහඩුවෙන්ම තමයි අපි මේ මොඩිෆිකේෂන් කරන්නේ මේ වගේ පරණ වාහන වලට තවත් තියෙනවා වාහන කීපයක් බොහොම කාලෙකින් පාවිච්චි කරලා නැති දිරපු වාහන ටිකක් ඇත්තට මේ ගොඩ දාන්න පුළුවන්ද මට දැක්කම මං හිතන්නේ මේවා ගොඩ දාන්න බෑ කියලා ඕනම වාහනයක් ගොඩ දාන්න පුළුවන් මේවත් ගොඩ දාන්න පුළුවන් තත්ත්වෙ මේ වාහනවල වර්ග ගැන කතා කරලා කොච්චර පරණද මේ වාහන මේක නම් මට හරියටම අවුරුද්ද මතක නැහැ මේක නිසා Toyota Toyopet කියන වාහනේ එතකොට මේක දොර 4 එන්නේ දොර 4 ටිකක් දිග කාර් එකක් එතකොට දැන් අපි මේක දොර දෙක කරලා වැඩ කරගෙන යනවා සාමාන්‍යයෙන් මේක ඩිසයින් දොර දෙකක් කරලා ඩිසයින් කරෙත්වා ඔව් දොර දෙක කරලා එතකොට මේක ඉස්සරහා පස්ස ඩොජ් එකේ විදිහට යන්නේ වැඩ ඒ දෙක නම් ඉවරයි දැන් ඉස්සරහා පස්ස දැන්ට වැඩ ඉවරයි ඔව් ඉස්සරහත් වෙනම කොටසක් ඇඩ් වෙලා තියෙනවා වෙනම අපි දික් කරලා හදලා තියෙනවා වාහනේ ඔව් ඒ කියන්නේ මසල් කාර් වල ලුක් එක ගන්න ඔව් එතකොට මේ දැන්ට මේකේ තියෙන්නේ පේන්ට් වැඩ තමයි ගොඩක්ම තියෙන්නේ ගොඩක්ම තියෙන්නේ ඒක මේ වාහනේ බැලුවොත් මේක Honda CRS සෙට් කියන වාහනේ ඔව් ඒක 2 door ඔරිජිනල් 2 door වෙන එක ඔව් කූප් මොඩල් එකේ කාර් එකක් අපිට තව තියෙනවා මේ Nissan B211 කාර් එකක් ඔව් එතකොට මේකත් ඔය දැන් අපිට ප්‍රොජෙක්ට් එකකට ගෙනත් දාපු වාහනයක් එතකොට අර වාහනේ නම් ඔක්කොටම වඩා පරණයි වගේ ඔව් ඒකත් දැන් අවුරුදු 4ක් විතර අපි ඔගේ පාර්ට්ස් ගන්න ගෙන ආය ගොඩක් ඒ කියන්නේ ඔරිජිනල් පාර්ට්ස් ඔගේ තිබ්බ ඒවා අපි වෙන හදන වාහන වලට ගන්න ගෙන පාවිච්චි වෙනවා ඔව් ඔව් හරි ඒ විදිහට තමයි වැඩේ වෙන්නේ ඔව් ඒතකොට මෙතන තියෙන ඕනම වාහනයක් දැන් බැටරියක් ගෙනලා දැම්මොත් ස්ටාර්ට් කරන්න පුළුවන් තත්ත්වෙ තියෙන්නේ ඔව් ඕනම වාහනයක් අපි කියන්නේ දාවන් තත්ත්වෙට හදලා තියෙන්නේ හරි මේ දැන් මේ වගේ වාහනයක් සාමාන්‍යයෙන් එහෙම කැලේක තියෙන වාහනයක් තියෙන කෙනෙක් හිතන්න පුළුවන් මම මේ වාහනේ හදලා වැඩක් නැහැ මට මේක හදන්න ගියොත් විශාල මුදලක් යයි ඕක කොහොමද දිරච්චද එහෙම හිතන කෙනෙක්ට ඇත්තට මේ ඒ වගේ වාහනයක් ගොඩ දාන්න ලොකු මුදලක් යනවද එහෙම අතහැරලා දාන්න ඕනද මේ වාහන එහෙම ලොකු මුදලක් යන්නේ නැහැ ඉතින් දැන් බඩු ගොඩක් පාවිච්චි කරපුවා ගන්න තියෙනවා අපිට ඒ බඩු දාලා හදන්න පුළුවන් එතකොට ටින්කරින් පේන්ට් වලට හදන විදි තියෙනවා ඒ කියන්නේ කරන කෙනාගේ කැමැත්ත වුණා අපිට ඕන විදිහකට හදන්න පුළුවන් එහෙම ලොකු ගාණක් යන්නේ නැහැ වාහනයක් සාමාන්‍ය කොට දාන්න කට්ටිය බය වුණාට අපිට ඉතින් සාමාන්‍යයෙන් වාහනේ යන රේට් එක වෙද්දී අපිට වැඩි ඉවර කරගන්න පුළුවන් දිරච්ච ඕනම වාහනයක් يعني අයින් කරලා තියෙන වාහනයක් ඔව් එතකොට සාමාන්‍යයෙන් අපි මේ මෙහෙම මොඩිෆිකේෂන් දැන් අපි මොඩිෆිකේෂන් පැත්ත කතා කරොත් මොඩිෆිකේෂන් එකකට යද්දී අපි මොන වගේ දේවල් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනි. يعني සාමාන්‍යයෙන් දැන් මේ ටිකක් අපිට හුරු නැති වාහන අලුත් විදිය මොඩිෆිකේෂන් නෙමෙයි මට එන්නේ. මොකද දැන් මම දැක්කා ටිකක් වාහන කියන්නේ ටිකක් අපිට පාරි දකින්න අඩු විදියට මොඩිෆිකේෂන් කරලා තියෙනවා. ඒ වගේ මොඩිෆිකේෂන් කරද්දී අපි මොනවා ගැනද සැලකිලිමත් වෙන්නේ? ගොඩක් කට්ටිය මොඩිෆිකේෂන් කියලා ඉතින් බොඩි එකේ එක කෑලි ගහලා හයි කරනවා. ඉතින් ඒක සාර්ථක නැහැ. ඒක නිකන් සෙල්ලම් බඩු වගේ වැඩක්. ඔව්. හරියට කරද්දී රෝද පිස්පේස දාලා එලියට ගන්නවා නැත්නම් බුව්වෙල ඔයිල් දාලා එලියට ගන්නවා. ඒ අරගෙන එහෙම කරලා ඊට පස්සේ බොඩි එකේ ගානට මැච් කරලා ඉතින් එහෙම තමයි ගොඩක් කියන්නේ මොඩිෆිකේෂන් හරියන්නේ. ඔව්.
තහඩුවෙන් අපි තහඩුවෙනුත් කරනවා ෆයිබර්නුත් කරනවා ගොඩක් ඉතින් අපි හොඳයි කියලා හිතන්නේ තහඩුවෙන් තමයි. මොකද ෆයිබර් කොහේ හරි වැදුනහම කඩලා යනවා. ඉතින් ඒක හදා කොච්චර හැදුවත් ඒක ඇති වැඩක් නැහැ. ඒකට තහඩුවෙන් හදිස්සියට කොහෙද හරි ඇක්සිඩන්ට් එකක් කරනොත් අපිට ඒක ඇදලා කරලා ගන්න පුළුවන් ආයි තිබ්බ විහිරම. ඉතින් ඒක තමයි ගොඩක්ම මොඩිෆිකේෂන් කරලා තියෙන සතත්ය. ඔව්. එතකොට මේ ගොඩක් වාහන අපි දකිනවා මේ කැටලොයි දාලා සෑහෙන්න වැඩ වෙලා එහෙම තමයි එන්නේ. සාමාන්‍ය මොන හරි පරණ වාහනයක් ඇති. ඇත්තට මේ හැමදේම අයින් කළාද ඔයගොල්ලෝ වාහනේ නැත්නම් ඒ තත්ත්වෙම්මද ගොඩ දාන්නේ කොහොමද? අපි ඕන වාහනයක් පටන් ගන්නකොට තහඩු සුද්ධ කරලා තමයි ගන්නේ. තහඩු සුද්ධ කරලා ඊට පස්සේ පරණ ඔක්කොම පේන්ට් එක අරිනවා සම්පූර්ණයෙන්ම. ඔව් එහෙම නැත්නම් ආයි නැවත දිරුම් එන්න. ඔව් දිරුම් එනවා. අපි කියන්නේ තියෙන පේන්ට් කුඩින්ම ගැහුවාම අපිට යට තත්ත්වය කියන්න බෑනේ. එතකොට මේ සම්පූර්ණ පේන්ට් එක කෑල්ලක් වන්ද දෙන අයින් කරලා තමයි අපි වැඩ කරන්න පටන් ගන්නෙ. දැන්ටත් වාහන ඇවිල්ලා තියෙන ඔක්කොගෙම වගේ තහඩු සුද්ධ කරලා දාන්න ආපුව තියෙන්නේ. ඒ කියන්නේ අපි ඔය සේල් පේන්ට් ටච් අප් ඒවා බාරගන්නේ නැහැ. අපි ඔක්කොම පුල් ප්‍රොජෙක්ට් තමයි බාරගන්නේ. හරි. එතකොට කලින්දු මට කියන්නකෝ මේ දැන් කලින්දු ගාවට වාහනයක් ගෙනලා දෙන්න හිතුවොත් කෙනෙක්. ඔව්. කලින්දු කොහොම සම්බන්ධ කරගන්නේ? මොකද මේ වගේ මේ ඇත්තට මැජික් කරන්න පුළුවන් අය ලංකාවේ හරි අඩුයි. අනික මේ අවුරුදු 20යි වයස. කියන්නකෝ කලින්දු කොහොම සම්බන්ධ කරගන්නේ කියලා. ෆේස්බුක් එකේ තියෙනවා කලින්දු මෝටර්ස් කඩවත කියලා සර්ච් කරන්න. එතකොට අපි පේජ් එක එනවා. ඒකේ කන්ටැක්ට් නම්බර ඔක්කොම ඩීටේල්ස් ටික දාලා තියෙන්නේ. එතකොට මගේ ප්‍රොෆයිල් එක තියෙන්නේ කල්දු සස්මික ගීෂාන් කියලා. එතකොට ඒකෙන් හරි කන්ටැක්ට් කරගන්න පුළුවන්. දෙකෙන් අපිට කන්ටැක්ට් කරගන්න පුළුවන්. කන්ටැක්ට් කරගන්න පුළුවන්. හරි. අද අපි කතා කරේ කලිදුත් එක්ක වයස අවුරුදු 20යි මේ වෙද්දි වාහන 500ක් විතර ගොඩ දාලා තියෙන අවුරුදු 6න් තමයි ඇත්තම කතාව මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා තියෙන එකත් විශේෂ දෙයක්. මොකද ශිෂ්‍යත්වයෙන් පස්සේ කෙලින්ම වාහනත් එක්ක ජීවත් වෙච්ච කෙනෙක්. හැබැයි අධ්‍යාපනයත් අතහැරලා නැහැ. ඉතින් ඒකත් විශේෂ දෙයක්. ඒක නිසා තමයි අද අපි කලිදුත් එක්ක කතා කරේ මැරිච්ච වාහන නැවතත් පනපෝල ආයිත් පාරට දාන්න පුළුවන් තත්ත්වයට හදන කෙනෙක්. ඒක නිසා තමයි අද කලිදුත් එක්ක අපි කතා කරන්න හිතුවේ. මොනවා හරි ඔබත් මේ වගේ දක්ෂතා තියෙන කෙනෙක් නම් ඔබට ගෑරේජ් එකක් තියෙනවා ඔබත් විශේෂ කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපිට කෝල් එකක් දෙන්න. අපේ තිරේ දිස් වෙන අපේ දුරකථන අංකේ ඒකට කෝල් එකක් දීලා ඔන්න අපව සම්බන්ධ කරගන්න. අපි ඔබ පිළිබඳව රටටම කියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කල්දු බොහොම ස්තුතියි අද අපිත් එක්ක එකතු වෙලා මේ කරුණු කාරණා පිළිබඳව අපිත් එක්ක කතා කරා. ඉතින් ද ගරාජ් channel එක දැම්ම subscribe කරනවා. subscribe කළා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් තවත් වටිනා වැඩසටහනකින් අපි ආයෙත් හමු වෙමු.